සුබදා සිදනටම අපි ඔබ පිළිගන්න ස්පනිෂ්ක YouTube නාලිකාවත ඉදිරි සතයක රුසියානු යුක්්‍රණ ගැටුම් පිළිබඳ සාරංශයක් ගැනීමට අපි සූදනම සිටින කන්නේ විනාඩි විස්සක දෙක විතර සාරංශය කැනේ මම කලින් හිටිය රුසියාවේ ඒ අත්දැකීම තින් ලබ අත්දැකීම දැගෙන යුරෝපයේ තුකටේ ලබන අත්දැකින් පිළිබඳව විශ්ලේෂනාත්මක වාර්තාවකින්ට ඉදිරි සති ඒක අපි සූතරම සිටිනවා ඒ වගේම අද දින අපි කතා කරන්නේ විශේෂයෙන්ම කරුණු තුනක් සම්බන්ධව. ඒ තමයි මෙවැනි යුක්‍රේනයේ කර්ස් මෙහෙයුම. දෙවෙනි එක තමයි යුක්‍රේනයෙන් මෙවැනිට ආරම්භ කරලා තියෙන බෙල්ග්‍රේඩ් මෙහෙයුම. ඒ වගේම මේ වෙද්දී න්‍යෂ්ටික ආදානම් පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. එන්න ඒ කරුණු තුන පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ගත්තන් පස්සේ අපි මුලින්ම යුක්‍රේනය ආරම්භ කරපු ගස් මෙහෙයුමේ සාර්ථකත්වය නෙමෙයි ප්‍රකෘති එක අසාර්ථක මෙහෙයුම. එම අසාර්ථක මෙහෙයුම ආරම්භ වන 2027 අගෝස්තු මාසයේ. අද 2025 මාර්තු මාසයේ. මේ මාස කිහිප ඇතුළත යුක්‍රේන හමුදා පීක් එකට ගියා කිව්වොත් ඒ වර්ග කිලෝමීටර් 1320ක් විතර අල්ලගත්ත යුක්‍රේන හමුදා විසින්. මේ වෙද්දී යුක්‍රේන හමුදා රුසියාවේ දැඩි ප්‍රහාර හේතුවෙන් වර්ග කිලෝමීටර් 80කට සීමාවක් තියෙනවා. 80.7කට. ඒ හේතුවෙන් යුක්‍රේන හමුදා දැඩි පසුබෑමකට ලක් කර තිනවා. යුක්‍රේන හමුදාවට දැඩි පීඩනයක් එල්ල කරන්නේ කාල්තුක ප්‍රහාර, මිසයිල් ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර. ඒ හේතුවෙන් මේ වෙද්දී 97ක් යුක්‍රේන මෙහෙම අඩපණවා තියෙන මේ වෙද්දී තව 6ක් කියන්නේ වර්ග කිලෝමීටර් 80 ප්‍රමාණයක් අල්ලකට නැවත මුදා ගන්න තිබුණු රුසියානු හමුදාවට. ඒ අනුව ඉදිරි දින 5 තුල නිසකවම යුක්‍රේන කස් මෙහෙයුම් නවතින්න ගොඩක් ඉඩකට තියෙනවා. ඒ වගේම යුක්‍රේන මේ වෙද්දී ආරම්භ කරලා තිනවා රුසියාවේ බෙල්ග්‍රේඩ් නගරයට මෙහෙයුමක් ආරම්භ කරලා තිනවා වර්ග කිලෝමීටර් 12ක භූමියක් තුලින් රුසියානු භූමියට ඇතුල් වෙන්න. තමයි උත්සාහ කරන වෙද්දී වර්ග කිලෝමීටර් 10ක භූමි ප්‍රමාණයක් අල්ලලා තියෙන මේ වෙද්දී ඒ හේතුවෙන් රුසියානු හමුදාවන් විසින් මෙම කලාපයට රුසියානු හමුදා බලන්නේ කැඳවුම් සිටින බව තමයි වාර්තා වෙන්නේ. මීට පෙර ගත්තොත් එහෙම යුක්‍රේන හමුදා වර්ග කිලෝමීටර් 120කට වගේ පරාසයක කර්ස් මෙහෙයුමේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් වෙත දුරකථන ඇමතුමක් දුන් බව වාර්තා වෙනවා. පැය දෙකකට අධික කාලයක දුරකථන ඇමතුම. එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සඳහන් කරපු කාරණා පිළිබඳව මෙවැද්දී ලෝකයේ කතා බහකට ලක් කරනවා. ඒ තමයි ගස් මෙහෙයුමේ සිටින යුක්‍රේන බටෙන්ට මානුෂීය ලෙස සලකන්න කියලා. එහින් අදහස් කළ තිබ්බේ සහන කාලයක් දෙන්න රුසියාවට අත්අඩංගුවටපත් වෙන්න හරි නැත්නම් පිට යන්න හරි යුක්‍රේනය වෙත. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ යුක්‍රේන වෙත පලා ගිය පිරිස් සම්බන්ධ වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දී නැවතත් එම සාම කාලය නැත්නම් කිව්වොත් අර පලා යාමට දුන්න සහන සීමාව මේ විදිහට අවසන් කරලා තිනවා. නැවත ප්‍රහාර ආරම්භ කරලා තිනවා. මේ විදිහේ දවසකට කිලෝමීටර් 10 15ක් විතර ප්‍රමාණයක් මුදා ගැනීම පවතිනවා ගස් ප්‍රදේශයේ. ඊට පස්සේ අපි ගත්තොත් බෙල්ග්‍රේඩ් ගැන අපි කතා කරා. වර්ග කිලෝමීටර් 10ක් විතර අල්ලන් තියෙන මේ විදිහේ මේ කලින් ගත්තොත් ගස් මෙහෙයුමේ සම්පූර්ණ හානිය ගත්තොත් යුක්‍රේන සෙබළුන් 71000කට ආසන්නව තමයි වාර්තා වෙන්නේ. ඒ මේ වෙද්දී යුක්‍රේන යුද්ධයේ සමස්තයේ 10% පමණ වෙනවා. ඒ හින්දා මට පේන විදිහට ඒ වගේ විශ්ලේෂකයෝ සඳහන් කරන ආකාරයට මේ ඇත්තටම තමන්ගේ ශක්තිය හානි කර ගැනීමක් තමයි මේ මගින් සිදුවන්නේ. කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලන්ස්කී මෙහි බලාපොරොත්තු වෙන්නේ යුක්‍රේනයේ භූමිය රුසියානු භූමිය සමග කේවල කරන් තමයි මෙවැනි ආකාරය අල්ලා ගැනීම සිදු කරන්න තත් කරන්නේ. කෙසේ වෙතත් මෙම ආක්‍රමණයන්හි සාර්ථකත්වය පිළිබඳ දැඩි පසුබෑමකින් තමයි යුක්‍රේන බුද්ධියන්ස පසුවන්නේ. ඒ හේතුවෙන් යුක්‍රේන බුද්ධියන්ස ප්‍රධානී කිරිලෝ බුඩානි විසින් පවසන්නේ මෙවැනි ආකාරයට යුද්ධ ජය ගැනීමට යුක්‍රේනයට අවස්ථාව නොලැබෙන බව. කෙසේ වෙතත් මේ හේතුවෙන් ඉදිරි මාස දෙක තුලදී ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්
එම විදියට නිශ්චිතව මැදිහත් වන අතර එහිදී යුක්‍රේනයේ කලාප 4ක් සහ ක්‍රීමියාව අල්ලා ගැනීමට රුසියාව සමත් වන බව තමයි වාර්තා වෙන්නේ. ඒ හේතුවෙන් ඊට පෙර යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කී දන්වා තියෙන්නේ අපිට කිරීමට කිසිම ඔප්ෂන් එකක් අපිට කිරීම කිසිම දෙයක් නැත්තම් අපිට තියෙන එකම විකල්පය තමයි අප සතු න්‍යෂ්ටික බලාගාර පුපුරා හැරීම. මේ රුසියාව, යුක්‍රේනය, බෙලරුසියාව, යුරෝපය සෑම රටකටම එකසේ බලපාන න්‍යෂ්ටික තර්ජනයක් ලෙස තමයි සලකන්නේ. කෙසේදත් යුක්‍රේන ජනාධිපති කියන්නේ ලොකු පරාසයක දැනුම් පරාසයක් තියෙන යුද්ධ පිළිබඳ පුළුල් අවබෝධයක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. ඔහු ඇත්තටම නළුවෙක්. ඒ ආකාරයටම ඔහු සාමාන්‍ය ජීවිතය ගත කිරීමට උත්සාහ කරන්නේ. මේ හේතුවෙන් ඔහු මෙවැනි ආකාරයක තීරණ ගත්තොත් ඒ ලෝකෙටම සිදුවන දැඩි ඛේදවාචකයක් වෙන. කෙසේදත් ඊට පෙර රුසියානු ජනාධිපති සහ ඇමරිකානු ජනාධිපතිවරයා ඒකබද්ධව යම් කිසි පියවරකට ඒ කියලා තමයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් මෙවැනි ආකාරයට යුක්‍රේනයේ බිඳ වැටීමට ආසන්නව ඇති මොහොතක ඉදිරි සති කිහිපය යුක්‍රේන රුසියානු යුද්ධය සඳහා තීරණාත්මක පසුබිමක් නිර්මාණය කරනු ඇති බව තමයි බොහෝ විශ්ලේෂකයන් පවසන්නේ. ඒ අනුව ඉදිරි දිනකදී නැවතත් මෙවැනි ආකාරයක සාකච්ඡාවකින් අපි නැවත හමු වෙමු. හැම දිනකටම සුබ